සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ ලංකාවේ ගත කරපු තවත් ලස්සන දවසක් මම ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. ඉතින් මේ ට්‍රිප් එක අපි හරිම ඉක්මනින් දවස් දෙකකට ගිය නුවර ගමන. ඉතින් මම හරි ආසාවෙන් හිටියා ලංකාවට ආපුවම නුවර යන්න. ඉතින් කොහොම හරි ගියා. ඒ කාලේ නාය ගිහිල්ලා තිබුණා ලංකාවේ. ඉතින් යනකොට ගොඩාක් අපිට ඒ වගේ දේවල් දකින්න තිබුණා. ඉතින් හරිම කනගාටුයි ඒ ගැන නම්. ඒත් සතුටුයි ඉක්මනින්ම ලංකාව මේ තත්ත්වෙට දැන් ඇවිල්ලා තියෙන එක ගැන. ඉතින් අපි එකටම ගියේ මහනුවර දළදා මාලිගාව බලන්න. එදා නම් ගොඩාක් සෙනග අපි ඉරිද දවසක් ගියේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක තව දෙයක් බෙදා ගන්න. ඉතින් දළදා මාලිගාවට යනකොට අත් කපපු ටී-ෂර්ට්, එතකොට කොට කලිසම් වගේ දේවල් අඳින්න බෑනේ. එතනින් අපි රෙද්දක් අරගෙන තමයි ඉතින් යන්න ඕන. ඉතින් යන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ විදියට ඔයාලට ගෙදරින් උනත් තරන් යන්න පුළුවන්. නැත්නම් එතනින් අපිට රෙන්ට් එකට ගන්නත් තියෙනවා. ඉතින් මම මේ දේ කිව්වේ මමත් දැනගෙන ගියේ නෑ. අපිත් කතෝලික. ඉතින් එතනින් අපි ඒ විදියට රෙන්ට් කරා. ඒ වගේම තමයි තව දෙයක් එළියෙන් මල් ගන්නවා වගේම ඇතුලෙන් මල් ගන්නත් තියෙනවා. එළියේ ටිකක් ගාන වැඩි. ඇතුලෙන් ගන්නව නම් ගාන ටිකක් අඩුයි. ඉතින් මට හිතුණා මේ දේත් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි ওই විදියට නිදහසේ කාලේ ගත කරලා ඊට පස්සේ ගියා හැලේපොළ වලව්ව වැක්ස් මියුසියම් එක බලන්න. මෙතනට දළදා මාලිගාවේ ඉඳලා පයින් යන්න තියෙන්නේ මීටර 600ක වගේ දුර. ටිකට් එක රුපියල් 400ක් උනේ. ඇත්තටම මෙතන ඒ ප්‍රයිස් එකට ගොඩාක් වටින දෙයක් තියෙනවා බලන්න. මෙතන ලස්සනට ප්‍රධාන චරිතවල් නිරූපණය කරලා ඒ විදියට තියෙනවා. මෙතන හරිම ලස්සන වටින තැනක්. පොඩි අයට නම් ගොඩාක් වටිනවා. ඉතින් මෙතන මේ වගේ පුංචි සුවනීර් ෂොප් ටිකකුත් තියෙනවා. ඉතින් අපිට කැමති දෙයක් බලන්න ගන්න යන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනට මේ හැමදේම මෙතන සැලසුම් කරලා පිළිවෙලට තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ගියා කෑම කන්න. ඉතින් කෑම කාලා අපි පිටත් වුණා අපි නවතින තැනට යන්න. ඉතින් මේ නවතින තැන නම් හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තිබුණේ. එන්නකො යන්න මාත් එක්ක මේ තැන මොකද්ද කියලා බලන්න. ඉතින් මේක කබාන ස්ටයිල් එකට හදපු පුංචි තැනක්. ඇත්තටම මේ පරිසරය හරිම ලස්සනයි. නුවර ටවුමේ ඉඳලා වැඩි දුරක් නැහැ. හැබැයි මෙතන තිබිච්ච view එක මේ තැන ඒ හැමදේම හරිම ලස්සනයි. ඉතින් මම මේක booking.com එකෙන් හොයාගත්තේ 5 දෙනෙක්ට එක රැයක් ගත කරන්න රුපියල් 14000ක් වුණේ. ඉතින් මේක ට්‍රැන්ක්විල් කබානා කියලා තමයි තියෙන්නේ. Google එකේ සර්ච් කරොත් ඔයාලටත් හොයාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම නුවර යනවා නම් සැනසීමේ ඉඳලා එන්න පුළුවන් තැනක් මේක. මෙතන හැම පහසුකමක්ම තිබුණා. මිනි ෆ්‍රිජ් එකක්, ටීවී එකක්, එතකොට අපිට තේ හදා ගන්න ඕනේ හැම පහසුකමක්ම තිබුණා.
හවස් පරුව අපි ওই විදිහට තමයි කාලය ගත කරේ. ඉතින් ඇත්තටම මට නුවර ගමන එද්දි ඕන උනේ නෑ නුවර එක දවසින් ගිහින් එන්න. මොකද නුවර යනවා නම් අපිට එහෙම යන්න පුළුවන්. ඒට වඩා මට ඕන වුණා මේ විදිහට නතර වෙලා ගෙදර අයත් එක්ක කාලය ගත කරන්න. ඇත්තට මේ හිතුවා වගේම හරිම ලස්සන තැනක් හම්බුණා. ඉතින් බලන්නකෝ ඔයාලට පේනවා ඇතිනේ. මෙතන හරිම ලස්සනයි. මේ තියෙන්නේ රෑට පේන view එක. ඉතින් අපි උදෙන්ම නැගිටලා තේ එහෙම බීලා පොඩ්ඩක් නිදහසේ කාලේ ගත කරලා ඉතින් අපි යන්න පිටත් වුණා. ඉතින් අපි ඊළඟට ගියේ හන්දාන බර්ඩ් පාක් එක බලන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්නකො එතනත් අපූර්ව දේවල් වලත් එක්ක මම බෙදා ගන්නම්. ඉතින් මෙතන ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. මොකද හන්තානට කිට්ටුයි. ඉතින් ඔයාලා දන්නවනේ හන්තාන චුට්ටක් සීත ගතියකුත් තියෙනවා. ඉතින් ওই විදියට ටික දුරක් එන්න ඕන ඇතුල් වෙන තැනට යන්න. ඉතින් ඒ තැනට ඇවිල්ලා අපි ඇතුල් වෙන්න ටිකට් පත ගත්තා. ඒක රුපියල් 700ක් වුණා. හැබැයි මේක ඇතුල් වීමේ ටිකට් එක විතරයි. එතන ඇතුලේ පුංචි ගේම්ස් තියෙනවා. අපි ඒවලට වෙනම පේ කරන්න ඕන. මෙයාගේ ලස්සන බලන්නකෝ අපි ගිය වෙලාවේ මෙයා පිල් විහිදලා තිබුණේ. එයාට ඉඩ මදි කියලා හිතුණා. එයාගේ පියාට ගොඩක් කැඩලා තිබුණේ. What क्या? Ya විතරක් රැජිනක් වගේ. දැස කියන්නේ අර පින්න ඒක තියෙනවා තියෙනවා දෙන්නේ. යා කියලෝ ඉන්නේ. මාලස්සනේ. මේ හොටවල් වර්ග. රතු ලෝරි.
අපි මෙතන මේ වෙඩි තියෙන එක කරා. ඒකට මට මතක විදියට එක්කෙනෙක්ට රුපියල් 100ක් වෙන්නේ. එතකොට එක්කෙනෙක්ට 3 පාරක් try කරන්න පුළුවන්. මෙයාගේ ලස්සන බලන්නකො. පැටව යා. කි. සීතලේ බව. ඒක ඊද මදියාලට. අනේ මෙයා නම් හරිම පව්. මෙතන දැන් මේ පැටව ඉන්නේ. ඉතින් මෙයාගේ කකුල් දෙකම නැහැ අවනේ. ඒකට නම් හරිම දුක හිතුණා අපිට. බලන්නකෝ. ඉතින් මේ තියෙන්නේ මෙතන තිබුණු තවත් ලස්සන දෙයක්. මෙතන මෙයාලට අපිට කෑම දෙන්න පුළුවන්. පුංචි බොක්ස් එකක් කෑම 150ක් වෙන්නේ. ඉතින් එතන කෙනෙක් ඉන්නවා. එයා කියන විදිහට දෙන්න ඕන. මෙයාලා හරිම බරයි. එතකොට එයාලගේ නියපොතු හරිම තදින් එයාලා අපිව අල්ල ගන්නවා. ඇත්ත ගන්නේ. එක්කෙනෙක් මුණ දාන. ඒ ඇස් එක්කෙනෙක් මුණ දාන වීඩියෝ එකේ. කොණ්ඩ කොට මොකේ. රිදෙන වතාවතේ తీරලා. Judi umaru ne? Nah, Judi umaru. Ani. Ammu yala me yara hene barai ne? Mekola? Mekone? Me බාන්න බබා. කොණ්ඩේ වගේ. අනේ ඒක නම් වරු මං ආසාවෙන්ම හිටියේ මෙතනට આવුත් ඒ දේ කරන්න. උටන්නේ නේද? ඉතින් ওই විදියට බර්ඩ් පාර්ක් එකේ ඇවිදලා අපි අන්තිම තැනට ආවා. මෙතන VR වීඩියෝ ගේම් තියෙනවා. ඉතින් අපි ඒකත් බැලුවා. ඉතින් ගෙදර ආවම තමයි එකට මං යන්නේ කියලා දැම්මේ. ඉතින් යාළුවට ඒක අලුත් අත්දැකීමක් වුණා. හරිම ආසාවෙන් තමයි යාළුවත් ඒ දේ කරලා බැලුවේ. එක්කෙනෙක්ට ඇතුළු මේ ගස්තු මං හිතන්නේ 50යි. හැබැයි මේ ගේම් එක try කරනවා නම් 550ක් වෙනවා. ඉතින් ඒක හරි අපූර්ව අත්දැකීමක්. මේ වගේ තැනක ඒ වගේ දෙයක් තියෙන එක ඇත්තටම වටිනවා. කුවාර වඳුරෙක් ඉන්නවා. ගත්තා. හා. natural bath in water. ඉතින් ওই විදියට තමයි අපේ දෙවෙනි දවසේ ගත වුණේ බර්ඩ් පාර්ක් එකේ. ඉතින් අපි ඊට පස්සේ පිටත් වුණා ගෙදර එන්න. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඒ වගේම බර්ඩ් පාර්ක් එක ගැන මොනවද හිතන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේ පිටත් වෙලා එන ගමන් අතරමඟදී හොඳටම වැස්ස. ඉතින් අතරමඟ මේ වගේ ලස්සන තැනක් දැකලා අපි ටිකක් නතර වුණා. ඉතින් මං අදට එහෙනම් ගිහින් එන්නම්. ඉතින් ඔයාලට ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝස් අරන් එන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට මොකද හිතන්නේ කියලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.